මේකට උත්තරේ පුළුවන් නම් දෙන්නකෝ. ෆේල් වෙලා. හැබැයි පාස්. කම්පැනියෙන් කියන මේ ෆෝන් එක පාස් කියලා. හැබැයි එක පැත්තකින් මේ ෆෝන් එක ෆේල්. ඒ ෆෝන් එක මොකද්ද? අපි අද කතා කරන්න යන්නේ ඒ ෆෝන් එක ගැන. ඒ ෆෝන් එකේ ඇත්තරම performance wise සහ technology wise පට්ට පාස් ෆෝන් එක. හැබැයි durable wise පට්ටම ෆේල්. ළඟකදී launch වුණේ. මම මේ ෆෝන් එක ගැන වීඩියෝ එකක්වත් කරේ නැහැ. හැබැයි අපි කතා කරමුද කියලා ඇහුවා. ඒ තමයි iPhone 17 series එකේ iPhone 17 Pro සහ 17 කියන ෆෝන් ටික. ඒ ෆෝන් ටික ඇත්තටම ෆේල් වුණා durable wise. හැබැයි performance wise පට්ටටම පාස් ෆෝන් ටික. මොකද මේ වෙනකොට මාකට් එකේ තියෙන හොඳම වීඩියෝග්‍රැෆි වලට ගැලපෙන එකම හොඳම ස්මාර්ට්ෆෝන් එක තමයි iPhone 17 Pro Max එක. මොකද මේකට තියෙන accessories, මේකට තියෙන වීඩියෝග්‍රැෆි capabilities, cinematic mode එක, stable ඔය දේවල් එක ඇත්තටම iPhone 17 Pro Max එකට cinematic videography පැත්තෙන් ගහන්න තාම ෆෝන් එකක් නෑ මචං. මොනා කරන්නේ නෑ. photography පැත්තෙන් නම් Huawei Pura 80 Ultra, Vivo X200 Ultra, Google Pixel ඔය ගොඩක් ෆෝන් තියෙනවා photography වලින් ගහන්න. but videography පැත්තෙන් ගහන්න තාම ෆෝන් එකක් නෑ. ඉතින් iPhone 17 Pro Max එක ඇත්තටම ඇයි fail කියන්න හේතුව තමයි මේක durable wise පට්ටම අවුල්. මොකද මෙයාලා 16 Pro Max එකේ එහෙම තිබ්බේ stainless steel frame එකක්. but මෙයාලා මේ සැරේ එක change වෙන aluminium frame එකකට. මේ aluminium frame එක පාට්ටම scratchable. ඒ මැදට මේකේ aluminium එකට paint එක දාලා තියෙන්නේ අර ඔයාලා දන්නව ඇති අයනීකරණය කියන්නේ අන්නේ concept එක උඩ තමයි මේකට paint එක දාලා දෙන්නේ. ඒතකොට මේකෙන් sharp edges අර කැමරා වටේ යන sharp edges වලින් සෑහෙන paint එක scratchable වෙනවලු. ඒ කියන්නේ මේගොල්ලෝගේ hero color එක වෙච්ච අර orange color එක හොඳම දේ මම මේ පොඩි මාතෘකාවෙන් පිට දෙයක්. Honor X9 B එකේදී B එකේ hero color එක වුණේ orange color එක. ඕකට මිනිස්සු කිව්වා සිවුරු පාට කියලා. ඇයි දැන් මිනිස්සු iPhone 17 Pro Max එකට සිවුරු පාට කියන්නේ නැත්තේ? ඇයි උඹලා එක බ්‍රෑන්ඩ් එකකට බයිද අනිත් බ්‍රෑන්ඩ් එක නොබැඳ ඉන්නේ? ඉතින් මේ සිවුරු පාට මාර විදිහට ස්ක්‍රැචබල්. ඒ වගේම navy blue කියලා ආපු නිල් පාටත් ඒ වගේමලු. සිල්වර් කලර් එකේ විතරක් දැනට අර ස්ක්‍රැච් ටිකක් පේනවා අඩුයි කියනවා. ඉතින් ඇත්තටම durable wise මේ ෆෝන් එක පට්ට ඉක්මනට ඩෙන්ට් වෙනවා පොඩි වැටීමකදී මාර ඉක්මනට ඩෙන්ට් වෙනවා. ඉතින් අනිත් බ්‍රෑන්ඩ් වල සෑහෙන strong සෑහෙන durable ෆෝන් මේ වෙද්දී Apple වලට අමතක වුණා එයාලගේ durable ගතිය රැක ගන්න. ඇත්තටම වීඩියෝග්‍රැෆි පැත්ත මාරම quality. මොකද මෙයාලා දීලා තියෙන sensors සහ ෆොටෝ කැමරා quality එකත් එක්ක වීඩියෝග්‍රැෆි පට්ටම quality. එමෙතන මේ සැරේ Apple ලගේ මාර හොඳ ටෙක්නොලොජි එකක් ආවා. ඒ තමයි ෆෝන් එකේ vapor change කියන scene එකක් ආවා. මේ vapor change කියන එකේදී වෙන්නේ liquid එක vaporize වෙනවා. ඒ කියන්නේ වාෂ්ප බවට පත් වෙනවා. ඒ වගේම මේ වාෂ්ප නැවත ද්‍රව බවට පත් වෙනවා. ෂණික වාෂ්ප වෙනවා ද්‍රව වෙනවා. වාෂ්ප වෙනවා ද්‍රව වෙනවා. වාෂ්ප වෙනවා කියන්නේ සාමාන්‍ය ද්‍රවයක් යම්කිසි ද්‍රවයක් වාෂ්ප වෙද්දී අදාළ පෘෂ්ඨයේ තියෙන උෂ්ණත්වය උරාගෙන ඒ ද්‍රවය වාෂ්ප බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක උඩට ගිහිලා සිසිල් වෙලා නැවත ද්‍රවයක් වෙලා පල්ලෙහාට එද්දී ආපහු ඒකේ වාෂ්ප අර පෘෂ්ඨයේ තියෙන උෂ්ණත්වය උරා ගන්න vapor change කියන සීන් එක ඇත්තටම හොඳයි. ඉතින් ඒ වගේ සෑහෙන හොඳ ටෙක්නොලොජිත් එක්ක ආපු ෆෝන් එකක්. ඉතින් ඔයාලා මොකද මේ ෆෝන් එක ගැන හිතන්නේ සහ මේ ෆෝන් එක ලංකාවට ඔෆිෂියලි සිංගර් හරහා ළඟදී වෙන්න තියෙනවා. ඉතින් ෆෝන් එක ගන්න කැමති එකතු වෙලා ඉන්න. මේකට Shield Pro කියන ප්‍රොටෙක්ෂන් එකක් දෙනවා. ඒ කියන්නේ back glass එක 2 time replacement කරලා දෙනවා කම්පැනි එක ගානේ. front glass එක 2 time replace කරලා දෙනවා කම්පැනි එක ගානේ. ඊට පස්සේ 20 watt fast charger එකක් ලබලා දෙනවා කම්පැනි එක ගානේ free. තාම අවුරුද්දක් වැඩිපුර warranty එකක් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට Shield Pro කියන ප්‍රොටෙක්ෂන් එකත් එක්ක ඇත්තරම සිංගර් එකේ මේ ෆෝන් එක ළඟදිම launch වෙනවා. ඉතින් ඔය ඩුබායි වල ඉඳන් අරගෙන මේකෙන් එන ලක්ෂ 7-8 දීලා ෆෝන් ගත්ත මිනිස්සුන්ට මම මොකුත් කියන්නේ නෑ මචං. මොකද ඔය TRCS එක අප්‍රූව් නෑ. ඔෆිෂියලි නෙමෙයි ලංකාවට ආවේ. ඉතින් මේ වගේ නැතුව ඔෆිෂියල් ලංකාව නිල වශයෙන් සිංගර් එක එනවා. ඒ ගන්න කැමති අය දැන්ම ෆලෝ කරලා තියාගන්න. ඉතින් මේ ෆෝන් එක ඇත්තටම performance wise බලන කෙනාට සුපිරි ෆෝන් එක. durable wise බලන කෙනාට ඇත්තම ටිකක් අමාරු ෆෝන් එක. මේ ෆෝන් එකේ තව පොඩි බොරු සීන් ටිකකුත් තියෙනවා. ඒක ගැනත් වීඩියෝ ටිකක් ඉස්සරහට අනිවාර්යෙන් ෆලෝ කරලා තියන්න. ඉතින් මේ ෆෝන් එකේ තියෙන හොඳ නරක සියල්ලම ඉස්සරහට අපි කතා කරමු.